අයිබෝන් කිල් වීඩියෝ ගන්න SMG YouTube channel එකට අදත් සාදනේ. අද නම් ගෙනාලා තියෙන්නේ වේරසකටත් එක්ක Clash of Clans. Oh my god! මම මේකේ Town Hall 3 අප්ඩේට් කරා. අපි මුලින්දම මේක සීරියස් එක පටන් ගමු. ලොකුවට මං ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අපි ඉක්මනට කරගෙන යන්න. මම ස්ටෝරේජ් එකේම හොඳට අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ coins එම ගොඩක් අඩු වෙනදා මේ gem ටික claim කර ගන්න ඕනේ. මුලින්දන් ගන්න පටන් ගන්න කෙනෙක්ට නම් කියන්න ඕනේ මේක ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ. ගොඩක් අය නම් මේක ගහනවා මං කියන්නේ මුලින්දන් ගන්න අයට පටන් ගන්න නම්. මේකේ තියෙන අපි clan එකක් හදලා ඒ clan එකේ heroesලා ධම්මලා වෙන clan වලට කෙලලා ඒ clan වල තියෙන money and exiles ගොඩක් ගන්න තියෙන්නේ. අපි ඒක හදලා බලමු. මේකේ ඉන්න මෙයාලට කියන්නේ ආචලා කියලා මම පෙන්නන්නම්. මේ ඉන්නේ ආචලා. එයාලා මේට් කරන් තියන්නේ අපිට. මේ තියෙන මේ බේස් එක මේකට තමයි බේස් එක කියන්නේ. හැමතැනම ගස් ඇවිල්ලා මෙතනක් ගස් ඇවිල්ලා මෙතනක් ගස් ඇවිල්ලා හැමතැනම ගල් තියෙනවා. ඒ වගේම ස්පෙෂලි මෙතන තියෙන අපිට නෑවක් බෝට් එකක්. ඒක කියන්න පුළුවන් අපිට නයි ක්ලෑන් එකට. හැබැයි ඒකට යන්න දෙන්නේ අපිට දැම්ම. මොකද කිව්වොත් ඒකට යන්න ඕනේ අපි ලෙවල් 4 දී. මේ තියෙන මේකට තමයි කියන්නේ ටවුන් හෝල් එක කියලා. මේක අප්ඩේට් කරන්න තියෙන්නේ. මේක අප්ඩේට් කරන්න දැන් මගෙන් ඉල්ලනවා රුපියල් 25000ක්. බට් මයික 5000ක් 25000ක් නෑ. මේක මැක්ස් ගන්න පුළුවන් 13000යි. එහෙනම් අපිට ගන්න තියෙන එකම දේ තමයි මේ වල ස්ටෝරේජ් එක අප්ඩේට් කරගන්න එක. මේ තියෙන එක්සිලා ස්ටෝරේජ් ඒව අප්ඩේට් කරගන්න තියෙන්නේ. හැබැයි දැන් මට දීලා තියෙනවා ස්පෙෂලි මම ටවුන් හෝල් එක අප්ඩේට් කරපු ගමන් මෙයාලා අපිට දෙනවා එක්සිලා මෙන්න මේ වගේ වැටවල් ටිකක් දෙනවා. අපි මේ වැටවල් මෙහෙම හදා ගන්න තියෙනවා. සල්ලි ඉවර වෙනකන් හදා ගන්න තියෙන්නේ. එයාට දෙනවා අපිට මැක්ස් පොඩ්ඩක් දෙන්නේ. ඒ ටිකෙන් අපි ගේමක් ගහලා හදා ගන්න ඕනේ. අපිට මේ වැටවලුත් අප්ඩේට් කරන්න පුළුවන්. අපි ඊළඟට ගමු එක්සිලා ස්ටෝරේජ් එකක් හරි අපි මේකක් ගමු. මේකට අපි ජෙම් එකක් දෙමු. හැබැයි මේකේ ජෙම් ගොඩක් වටිනවා. කමන්නේ අපි ඒක අප්ඩේට් වෙන්න දෙමු. ඊට පස්සේ අපි මේකට දාන්න ඕනේ ඩිෆෙන්ස්. කාලතුවක්වත් දීලා දිනවා. අපි කාලතුවක්ව සෙට් කරගමු. ඒක නම් පැය 3ක් යනවා. අපි ඒක අතුරු නම් බැරි මං ඊළඟ දවසේ වෙන්නන ට්‍රැප් එකක් දෙනවා රුපියල් 4000ක් එනවා. බට් මේක ගන්න මයිකා සල්ලි නැහැ කියලා. ඔව් අපි වැඩි දාන්න හොඳ නැහැ. අපි ක්ලෑන් හොයන්න සල්ලි තියෙන්න ඕනේ අතේ. 150ක් එක්සෙල් 150ක් ඉල්ලනවා මේකට. පුළුවන් තරම් අපි මේවා දාගමු. අපිටත් හොඳයි ඒක. මෙන්න මේක හම්බුණා කියන්නේ ගොඩක් ලොකු දෙයක්. හැබැයි මේක මට දාගන්න බෑ. පුළුවන් වුණා. හරි. ඔන්න ඔය විදිහට අපි gold storage එක අපි මෙතනින් ඒ කරගමු. මේක දෙනවද මන් දන්නේ දැන් ආචලා. මේ සැරේ ආචලා දින නැහැ. මම මේ ජෙම් දුන්නාට දැන් ඔයාලට පෙන්නන්න. ඔයාලා ජෙම් දෙන්න හදන්න එපා. මොකද මේකේ ජෙම් මේ තරම් වටිනවා. ඔන්න ඔය විදිහට අපි ක්ලෑන් එකේ මේන් අයිටම් ටික අපි හදාගෙන ඉවරයි. අපි දැන් මේකේ ඉම්පෝර්ටන්ට් දේව තමයි මේ ස්ටෝරේජ් ටික. මොකද කිව්වොත් අපේ එකටත් එනිමිලා ඇටැක් කරන්න පුළුවන්. ඒකෙන් හින්දා අපි මේක ක්ලේම් කරගමු රිවෝඩ් ටික. අපි ජෙම් 10ක් දෙනවා. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මේක අපි වැට හදාගමු. මේ පැත්තකින් තියලා තම්මෙල් එකේ දාලා තිබ්බ විදියට අලුත්ෙන් එන අයට නම් මේක සුපිරි මේ ඔක්කොම සිලෙක්ට් කරලා අපි අරන් රොටේට් කරලා මෙන්න මෙතන තියමු. ඔන්න ඔය විදියට ඊට පස්සේ අපි මේක සිලෙක්ට් කරලා රොටේට් කරලා අපි මේ හරියන්වත් තියමු. අන්න ඔය විදියට ඊපස්සේ මෙතනින් මේ කැලල කඩාගෙන අපි මේක සම්පූර්ණයෙන් සිලෙක්ට් කරලා රොටේට් කරලා අපි මෙතනට ගෙමු. තාම මේකෙත් අර ෆ්‍රී ෆයර් එකේ වගේ අපි බොට්ටු තාම. අපි දෙවි මේක මගේ අනික් ප්ලෑන් එක තියෙනවා. මම ඒක ඊළඟ සතියේ පෙන්නන්න. සතියේ නෙවෙයි ඊළඟ දවසේ අපි පෙන්නන්න. මේක අවුරුදු කිහිපයක් ලංකාවේ ගොඩාක් වෛරල් වෙච්ච ගේම් එකක්. සුපිරිම ගේම් එකක්. ඔන්න ඔය විදිහට අපි මේවා දෙක නම් ලස්සන ස්පොට් එකකට දාගත්තා. මෙතනින් එනමිලාට එන්න දීලා අපි
අතනින් ආචලා සෙට් කරමු. එතනදි පොඩි අවුලක් වෙලා තියෙනවා. අපි මේක තව කරගත්තා නම් හරි. අන්න හරි. දැන් අපි බලමු මේක මෙතන එම් කරලා ලස්සන සිලෙක්ට් ගන්න. ආරි. අපි දැන් මේකේ බෝම් දෙකක් දාමු. මෙන්න මේ හරිය. මේ හරිය ඉඩ තියෙනවා. එතකොට අපි ස්ටෝරේජ් එකක් දාන්න ඕනේ. ගෝල්ඩ් ස්ටෝරේජ් එක මේ හරිය හරි මැද දයමු. මොකද කිව්වා මේක ටවුන් හෝල් එකක් කරනවා ගෝල්ඩ් ස්ටෝරේජ් එකක් කරනවා. ලැබොරටරි එක නම් එච්චරම ඉම්පෝර්ටන්ට් නෑ. මොකද කිව්වොත් ඒකේ අපිට හදන්න තියෙන්නේ මෙන්න මේ අයියලා. යාලව අප්ඩේට් කරන්න පුළුවන්. ක්ලෑන් එක හදති අපිට පොඩි අවුලක් ගිහිල්ලා තියෙනවා වගේ. කමක් නෑ අපි ඒක ෆික්ස් කරගමු. මෙන්න මේක බෝම්බ් එක මෙතනට ගිහලා දාමු. ඔන්න ඔය විදිහට තියලා දැන් තියමු. එක්සෙල් ස්ටෝරේජ් එක නම් මෙන්න මෙතනින් තිබ්බත් අවුලක් නෑ. මොකද කිව්වොත් ඒක ඒ තරමට ඉම්පෝර්ටන්ට් නෑ. මේකත් අපි මෙතනින් ටාගට් කරලා තියමු. මෝටර් එක හෙටදී තව පය 3කින් හැදෙනවා. සෝ ඒක අපි මැද හරියෙන් වගේ තියාගත්තොත් හොඳයි. මොකද කිව්වොත් ඒකෙන් එනිමිලාට ගොඩක් ඩැමේජ් කරනවා. අපේකට ගහන්න આવොත්. ඉන්නේ විදිහට අපි ඒක එතනින් තියාගත්තම අපි මේක තියමු මෙන්න මේ හරි. මේ හරියට ආපු ගමන් එයාලා මේකට ඇටැක් කරද්දී ගොඩක් වෙලාවට අපේ කැනෝන් එකෙන් දෙනවා මේකට සුපාරි පාරි වෙන්න ඉතින්. nothing ඉතින්. අපි මෙයාව තව පොඩ්ඩක් ඉස්සරහට කරලා ස්ටෝරේජ් එක මෙතන තියමු. ඊට පස්සේ මෙයාව සම්පූර්ණ සිලෙක්ට් කරලා මෙහෙට කරලා අන්න ඔය විදිහට තියලා දැනට තියමු. මේකේ අපි දැන් ක්ලෑන් එක නම් සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. මම මේකේ පෙන්නන්නම් නම්බර් 1 ප්ලේයර්ස් ලගේ ක්ලෑන් එක පිස්සු ඇදෙනවා. සුපාරි පාරි ඉතින් මමත් කොච්චර බොටෙක්ද කියලා වාට හිතා ගන්න පුළුවන් මේක දැක්කන් පස්සේ. මෙන්න ඉන්නවා නම්බර් 1 එකේ බලන්නකෝ මෙතන කොහොමද ඒක? මේ අය ප්‍රෝ ප්ලේයර්ස්ලා ෆ්‍රී ෆයර් එකේ ප්‍රෝ ප්ලේයර්ස්ලා. මේන DJ box එකකුත් තියෙනවා. මේකේ කලින් ආපු කිං එහෙම ඉන්නවා එකේ. මේකේ කිංලා ඉන්නවා. මෙන්න අපේ නැව. අපේ නැව තාම ඩෙඩ්. අපි ඒක අප්ඩේට් කරගමු. මෙන්න සුපිරියම් ඩයල් එක. කොහමද මෙයා ක්ලෑන් එක සුපිරියට ඇටච් කරලා තියෙන අපි වගේ නෙමෙයි. අපි තාම බොට්ටු. මේවා තනි කර ලෙවල් මැක්ස් 14. මේවා ලෙවල් 15. අපි තාම ලෙවල් 1ද කොයිද? අපි ඕවා වගේ හදාගමු. මම එහෙම හදලා පෙන්නන්නම්. හරි කමන්නේ. අපි මේකේ ප්ලේයර්ස්ලා දාලා දැන් ප්ලේ කරමු. මෙතන තියෙන ඇටැක් කියලා මැප් එකක් වගේ එකක්. find a match කියලා එකක් තියෙනවා. මම ගාව 50ක් තියෙන දෙන්න පුළුවන්. අපි ඉතින් දෙමු. මෙතන මම ආච්චලා 5ක් දාලා මෙතන ගහන්න විදියක් නැහැ. මේකෙදි කැනෝන් එකට ගැහුවොත් මේ පැත්තේ කැනෝන් එකක් ගහන්න පුළුවන්. අපි වෙන එකක් හොයමු. ඒකට ගැහුවොත් අනිවාර්යෙන් කන්න කෑමක් තියෙන්නේ. මේකට ගහලා වැඩක් නැහැ. ඒක එක්සිලා හරි. මේ පැත්තෙන් පෙන්නනවා එක්සිලා තියෙන ගාන. මේකට ගහන්න තිබ්බනම් හොඳයි. බට් ඒකට ගහලා වැඩක් නැහැ අපිට දිනන්න බෑ. මේක ඉස්ලාම් මෝටාර් එකට ගහලා ආච්චලාට ගහන්න විදියකුත් නැහැ. එයා එහෙනම් කපටි විදියට හදලා තියෙනවා. මොකද කිව්වොත් මේවල හරහා එද්දී අපිට ගහලා ඉවරයි. මේකෙත් ගහන්න බැරි වෙයි. මේකට ගහමු. කෑමක් වගේ
අපිට මේක එක්ස්ට්‍රා එකක් හරි ගන්න තිබ්බනම් හොඳයි. අපි මේකෙන් අයින් වෙමු. කොහොමද අපිට එකෙන් කැමන් තමයි තියෙන්නේ. මට සමාවෙන්න මම මේක හරියට මේවා කරලා නැහැ. බට් අපි දැන් හදමු සුපිරියටම. මෙයාලා ගොඩක් එපා. එයාලා වැඩක් නෑ. ඉතින් මේ හොරු ටිකක් දාමු තීස්ලා ටිකක්. ආච්චලා ගොඩක් ඕනේ. බාබේරියන්ස්ලා දාමු. මං හිතන්නේ දැන් නම් අපිට හොඳ ක්‍රැන් එකක් ඉන්නවා. අපි මේකෙන් ගහලා බලමු. අනිවාර්යයෙන් මේකෙන් අපි දිනන්න පුළුවන් වෙයි. මට සමාවෙන්න කලින් එකේ නම් මගේ අතින් පොඩි වැරද්දක් වුණා. මං ඒක හරියට මේවා කළා නෑ. මේකට ගහන්න බෑ. මෙන්න මේ ඩිෆෙන්ස් එක අනිවාර්යෙන් තියෙනවා. මේකට ගහලා වැඩක් නෑ මගේ හිතේ. ඕන්නේ. හොඳම වැඩේ කියන්නේ මම ගාව තිබ්බ කොයින්ස් ඉවරයි. අපි මේකට ගහන්න වෙනවා. මොකද කිව්වොත් මම ගාව කොයින්ස් නැහැ. මේක නම් සුපිරියර් ප්ලේ වෙනවා. ලං කරලා දෙන්නම්. ඔන්න ගහනවා බලන්න. මේක ගොඩක් අප්ඩේට් කරලා නැති හින්දා මං තාම බොටෙක් කියලා මං කිව්වා. නින්ජා රාශියකේ 13 ඉඳන් මං ගේන්න. ස්ටේජ් 13 ඉඳන් ගේන්න. මතකද මේ වීඩියෝ එක ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරගෙන කොටාගෙන යන්න කියලා මං කියනවා. ඔන්න ඔය විදිහට අපි මේකේ තව 3ක් අරන් දෙන්න. බට් ගොඩක් හම්බුන්නේ නැහැ අපිට සල්ලි. හරි එමෙ කියලා සැලනද නැහැ. අපි ගාව තියෙනවා ජේම්ස්. අපිට ගන්න තියෙන්නේ මෙන්න මෙතනින් ගිහලා. අපිට මණි ඕන්න. මණිස් මෙන්න මේම ජේම්ස් දීලා ගන්න දෙන්නේ. හැබැයි ඒක ගොඩක් කරන්න එපා. ඔයාලට ඒකෙන් ගොඩක් පාඩු වෙන්නේ ජේම්ස් ගොඩක් වටිනවා. කමන්නේ මම ඔයාලට පෙන්නන්න ඕනෙන්ද පොඩි කැපකිරීමක් කරනවා. හරි ඔය විදිහට අපි මේක කරගෙන ඉවරයි. අපි දැන් පොඩ්ඩක් එක්ස්ලා වැඩියෙන් දාලා අපේ මෙයාලව හදාගමු. ඒක ෆුල් කියලා කියනවා. අපි මෙයාලව අප්ඩේට් කරා වුණා හරි. ඒක අප්ඩේට් කරන්න කලින් අපි මම ඔයාලට වෝල්ඩ් අප්ඩේට් කරලා පෙන්නන්නම්. දාහක් කිල්ල නම් මේක අප්ඩේට් කරන්න. හද්දා කිල්ලව්වා. අපරාධෙ මං අරක බොඩ මැක්ස් කරලා වැඩි වුණා. ඔන්න ඔය විදිහට මේක අප්ඩේට් කරගන්න පුළුවන්. අපි මේකත් අප්ඩේට් කරගමු. බාබේරියන්ට 4 දෙනෙක් ඕනේ. මගේ ගෝල්ඩ් ස්ටෝරේජ් එක නම් ෆුල් කියලා කියනවා. ඔන්න විදිහට අපිට කෑන් ක්ලාස් එක මේවා කරගෙන
අපිට මේකේ මේ වැඩියෙන් පේන්නේ ඒවා අපිට මේකෙන් දෙනවා gold storage එකේ gem 5ක් හම්බුණා. අපිට මේකේ තියෙන එක එක ගිහිලා clan වලට join වෙන්න. මම clan එකට දැන්ම join වෙන්නේ නැහැ. වාකින් කියලා කෙනෙක් ඉන්නවා. අපි මෙයාගේ මේක බලමු. එයාගේ කව්තියගේ ප්‍රොෆයිල් එක එයාගේ මැක්ස් එකනාගේ ප්‍රොෆයිල් එක අම්මෝ එක එයාගේ ලොකේ. අපි එයාගේ මේකට join වෙමු. තාම ආව දාගයි දන්නේ නැහැ. කමන්නේ අපි ඔයකටත් එක දාලා බලමු රික්වෙස්ට් එක. මේකෙන් අපිට උදව් ඉල්ලන්න පුළුවන්. මෙන්න මෙහෙම දාලා අපිට ඕන කට්ටියගේ මේවා දාලා එයා අපිට ඕන නම් මෙහෙම දෙනවා. දැන් මට ඕනේ කියමුකෝ මේ බැලූම් කෙනෙක්. එයාගේ එක්කෙනෙක් ඉල්ලන්න පුළුවන්. මෙයාත් ඉල්ලන්න පුළුවන්. හොරෙකුත් ඉල්ලන්න පුළුවන්. දාලා ඊට මේ කමෙන්ට් එකක් ලියන්න පුළුවන්. අපි ලියමු please give me සෙන්ඩ් එකක් දාන්න තියෙන්නේ. මිනිත්තු 10ක් යනවා. මෙතනින් අපි මේවා ටික ගමු. රිවෝඩ් ටික. ජෙම් 10කුත් තියෙනවා. ඔන්න අපි රික්වෙස්ට් එකක් යවුවා. දැන් කරන්නේ එයා අපිට රික්වෙස්ට් එකට ප්‍රතිචාරයක් වශයෙන් එයාගේ සෙල්ලම් බැලුන්නක් වගේ එකක් අපිට එවනවා. එයා මේ තව එයා කිං එයාලගෙන් මගෙන් ඉල්ලනවා. මං එයාලගේ ඉල්ලපු එක එයාලා මට එවනවා. අපි එකට ඇටැක් කරන්න නම් පොඩ්ඩක් වෙලා ඉන්න දෙනවා. ලෙවල් 4 දී එක දෙන්නේ. අපි එතක මේක එක්සෙල් ආවලින් කරන්න පුළුවන් වැඩ ටිකක් දාමු. මේක අපිට හදන්න පුළුවන් ඩිෆෙන්ස් නම් ආයෙ දෙන්නේ. මේක නම් බලමු මේකෙන් උත් අපිට ගොඩක් අය දෙන්නේ නැහැ. කමන්නේ. අපිට ඇටැක් එකක් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අපි එහෙනම් යන් ඇටැක් එකක් දෙන්න. ඔය සුපිරිම මෙයාලා මයි ගාව ඉන්නවා. මේකට ගහන්න පුළුවන්ද? අනිවාර්යයෙන් මේකට ගහන්න පුළුවන්. හැබැයි ඒකට ගහලා වැඩක් නැහැ. අපිට සල්ලි ගොඩක් වර එකක් ඕනේ. 2000ක් තියෙනවා. අපි මේකට ගහලා බලමු. මං කිව්වා මෝටාර එක එන සැරයි කියලා. ඒකෙන් ගොඩාක් එනිමිස්ලා කිල් වෙනවා අපේ. කමක් නැහැ අපි මේකේ ගොඩක් නියම මනීස් ගත්තා. ඔන්න ඔය විදිහට අපි මේකට ගැහුවා. අරගේ ගොඩක් අප්ඩේට් කරලා තිබ්බේ. අපි තවත් යාගෙන් රික්වෙස්ට් එකක් ඉල්ලමු. ඔව් ඒකින් කරන්නේ අපේකට කවුරුහරි ඇටැක් කරනවා නම් මෙයාව නිදි කරලා තියන්න පුළුවන්. නැත්නම් අපෙන් එයාලා ඇටැක් කරන්න නැති වෙලාවට අපි මෙයාව ඇහැරලා තියන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙයාව ඇහැරලා තියෙන එක තමයි හොඳ. කෑන් ක්ලාස් එක මෙතන තියලා වැඩක් නෑ. මොකද කිව්වොත් එයාගේ එතනට එන මෙයාලා හීරෝස්ලාට ගහන්න බැරි වෙනවා. අපි මේ හරියමයි තියාගමු.
මම මේ වීඩියෝ ගොඩක් දික් කරන්න කැමති නැති හින්දා අදට මම මේ වීඩියෝ එක නවත්තනවා මෙතනින්. අපි ඊළඟ එකේ part 2 එකේ ඉඳන් හම්බ වෙමු. එහෙනම් මම අදට කැපෙනවා. bye bye see you again.